ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි sannivedana. මේක හරිව මූලික දෙයක් නේද? මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලම අදහස් හුවාමාරු කරගත්තා. ඔව්. ඒ කියන්නේ අපේ හැඟීම්, දැනීම්, අදහස්, දැනුම මේ හැමදේම බෙදා ගන්න එක. ඒක ඇත්තටම මානව ඉතිහාසයේ තරම්ම පරණයි. අර ගල් ගුහාවල චිත්‍රවල ඉඳන් දුම් සංඥා එහෙමත් තිබ්බ නේද? අනිවාර්යයෙන්ම. දුම් සංඥා, බෙර ශබ්ද එතන ඉඳලා අද තියෙන මේ අතිනවීන ඩිජිටල් තාක්ෂණය දක්වාම sannivedana ක්‍රම වෙනස් වෙලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ මේ තරම්ම පරණ මූලික දෙයක් ගැන විධිමත්ව හදාරන්න පටන් අරන් තියෙන්නේ සාපේක්ෂව මෑතකදී නේද? ඒක තමයි 20 වෙනි සියවසේ මුල් භාගයේදී වගේ තමයි මේක ශාස්ත්‍රීය විෂයක් විදිහට අවධානයට ලක් වෙන්නේ. ඒකනේ. එතකොට මතුවෙන ප්‍රශ්නේ තමයි ඇයි එකපාරටම ඒ කාලේදී මේක මේ තරම් වැදගත් උන්නේ? වෙනම අධ්‍යයන ක්ෂේත්‍රයක් විදිහට ගොඩනගෙන්න හේතු උනේ මොනවද? අන්න ඒ ගැනයි අපි අද ටිකක් ගැඹුරින් බලන්න යන්නේ. ප්‍රධානම හේතුවක් තමයි අර කාර්මික විප්ලවය. ඒකත් එක්ක මුළු සමාජ විභුහේම වගේ වෙනස් වුණා. ඔව් නේද? මිනිස්සු නගරවලට එනවා. ඔව් නාගරීකරණය, මහ පරිමාණ නිෂ්පාදන, සෙනග වැඩි වෙනවා. එතකොට අර පරණ ගැමි sannivedana ක්‍රම මදි වුණා. හරි. ඊට වඩා සංකීර්ණ මහ පරිමාණයේ sannivedana අවශ්‍යතාව ආවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනකමක් ආවා. ඒත් එක්කම වගේ පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ ඒවත් බලපෑවා නේද? අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් කළා. විශේෂයෙන්ම යුද්ධයත් එක්ක ආපු තාක්ෂණික දියුණුව. ගුවන් විදුලිය වගේ ජනමාධ්‍ය වේගයෙන් දියුණුනානේ. එතකොට තමයි තේරෙන්නේ නැත්තේ මේවා නිකම්ම දේවල් නෙවෙයි බලවත්තු මෙවලම් කියලා. හරියටම ප්‍රචාරණයට පාවිච්චි කරන්න පුළුවන්, සමාජය පාලනය කරන්න පුළුවන් මේ ජනමාධ්‍යවල බලය පැහැදිලිවම තේරුම් ගත්තා. විශේෂයෙන්ම අර දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ යුද්ධෙන් පීඩා විඳපු මිනිස්සු හිටියේ එයාලගේ මනසට කතා කරන්න, එයාලව අල්ලගන්න. විනෝදාස්වාදයේ වගේ දේවල්. විනෝදාස්වාදය, ත්‍රාසය, සමහර විට ලිංගිකත්වය වගේ සංවේදී දේවල් පාවිච්චි කරලා පණිවිඩය යවන්න ජනමාධ්‍ය ගොඩක් යොදාගත්තා. එතකොට ඒකේ බලපෑම ගැන අධ්‍යයනය කරන අවශ්‍යතාවයකුත් මතුවෙන්නේ නැති නේද? ඇත්ත වශයෙන්ම මේ මාධ්‍යවලට කොච්චර දුරට මිනිසුන්ගේ ආකල්ප හැසිරීම වෙනස් කරන්න පුළුවන්ද කියන එක. ඒක ගැන ප්‍රශ්න කරන්න හොයලා බලන්න ශාස්ත්‍රීය වොමනාවක් ආවා. ඒකන ஒரு විදිහට මිනිස්සුන්ව මාධ්‍යයට ඇද ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තම ඒ බලය අර වාණිජ්‍ය දේශපාලන පෙත්‍රවලටත් පාවිච්චි වෙන්නේ නැති. නොවි තියේද? දැන්වීම් කරණය, දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර මේ හැම දෙයකම ජනමාධ්‍ය අසීමිතව යොදා ගැනීමත් එක්කම මේ මාධ්‍ය පණිවිඩ පිටපස්සේ තියෙන අරමුණු මොනවද, ඒවා කොහොමද බලපාන්නේ කියන එක ගැඹුරින් අධ්‍යයනය කරන්නම වුණා. ඒ කියන්නේ ඒකට එක හේතුවක්. ඔව්. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. 1920 ගණන් වල ඉඳලම වගේ විනත් විෂය ක්ෂේත්‍ර මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වගේ ඒවායි පරිේශන වලින් මේ ජනමාධ්‍ය බලපෑම ගැන මුල්ම සාක්ෂියන්න පටන් ගත්තා. අර මුල් කාලේ තිබ්බ න්‍යාය වගේ දේවල්. ඕ අර මැජික් බුලට් වගේ න්‍යායෙන් ඒ වගේ කිව්වේ මාධ්‍ය පණිවිඩවලට පුළුවන්ලු කෙලින්ම මිනිසුන්ගේ ඔළුවට ගිහින් එයාලව වෙනස් කරන්න. ඒ අදහස් පස්සේ වෙනස් වුණා නේද? ඔව් ඒ අදහස් පස්සේ ගොඩක් සංකීර්ණ වුණා. හැබැයි මේ මුල් පරීක්ෂණ වලින් තමයි පෙන්වුවේ sannivedanaය කියන්නේ නිකම් වචන ටිකක් නෙවෙයි සමාජයට බලපෑම් කරන්න පුළුවන් හරිම ප්‍රබල ක්‍රියාවලියක් කියලා. එතකොට ඔබ කිව්වා වගේ මේක තනිවම බිහි වුණු දෙයක් නෙවෙයි වෙනත් විශේෂ ශාස්ත්‍රවලුත් පෝෂණය වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ස්වාධීන විෂයක් වෙන්න කලින් මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව මේවයින් ගොඩක් දේවල් අරගත්තා. ඒක හරි වැදගත් කාරණයක්. ඇත්තටම මුල් කාලින පරීක්ෂකයෝ කලේ අනිත් ශාස්ත්‍රවල තිබුණු සංකල්ප ක්‍රමවේද තමන්ගේ අධ්‍යයනවලට යොදාගත් එක. උදාහරණයක් විදිහට සමාජ විද්‍යාවේ එන අර කණ්ඩායම් ගතිකත්වය, සමාජ බලපෑම වගේ දේවල්. ඒව කොහොමද උදව් වුනේ? ඒවා උදව් වුණා තේරුම් ගන්න මාධ්‍ය පණිවිඩ කොහොමද විශාල පිරිසකට බලපාන්නේ? එහෙම නැත්නම් අලුත් අදහසක් කොහොමද මිනිස්සු අතර පැතිරෙන්නේ කියලා. ඒ වගේම මනෝවිද්‍යාවෙන් ගත්ත සංජානනය, ආකල්ප, ඒත්තු ගැන්වීම වගේ සංකල්ප. හරි. ඉගෙන්නේ ඒ අන්තර් විෂය සම්බන්ධතා තමයි මේ ක්ෂේත්‍රයේ අඩිතාලම වගේ වුණේ. හරියටම හරි. ඒකෙන් තමයි ශක්තිමත් පදනමක් හැදුනේ. එතකොට මේ හැමදේම සලකලා බැලුවම අද වෙනකොට සංවේදන අධ්‍යයනයේ මූලිකම අරමුණ විදිහට අපි මොකද්ද දකින්න ඕන? සරලවම කිව්වොත්
අපේ මානව අත්දැකීම් වල ඒ වගේම සමාජයේ ක්‍රියාත්මක වෙන විදිහේ හරිම කේන්ද්‍රීය සාධකයක් විදිහට මේ sannivedanaya වැඩ කරන්නේ කොහොමද කියන එක විධිමත්ව විචාරාත්මකව හදාරණ එක. ඒ කියන්නේ පුද්ගල මට්ටමේ ඉඳන්. ඔව් පුද්ගල මට්ටමේ ඉඳන් කණ්ඩායම් සංවිධාන සංස්කෘතීන් හරහා ගෝලීය මට්ටම දක්වාම sannivedanaya කියන දේ පැතිරිලා තියෙන විදිහ තේරුම් ගන්න එක තමයි අරමුණ. එහෙනම් අපි මේ කතා කරපු දේවන් සාරාංශ කළොත් sannivedanaya කියන එක ඉතිහාසයේ පුරාම තිබුණත් ඒක විධිමත් ශාස්ත්‍රීය ක්ෂේත්‍රයක් විදිහට මතුවෙන්න 20 දී බලපාපු විශේෂ හේතු ගොඩක් තියෙනවා. ඔව්. අර කාර්මික විප්ලවය, ලෝක යුද්ධ, තාක්ෂණික දියුණුව, ජනමාධ්‍යවල දේශපාලන වාණිජ්‍ය භාවිත, ඒ වගේම ඒ ආශ්‍රිත වාකු පර්යේෂණ. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. හරි. ඉතින් අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කරන්නම හිතන්න. අපි දැක්ක ඉතිහාසයේ කොහොමද මේ මාධ්‍ය පාවිච්චි කරේ කියලා. වාණිජ්‍ය, දේශපාලන අරමුණු වලට මිනිසුන්ට බලපෑම් කරන්න. එහෙම බලනකොට අද තාක්ෂණයත් එක්ක තවත් වේගවත් වෙලා තවත් සංකීර්ණ වෙලා අපිට එන මේ මාධ්‍ය පණිවිඩ ඒව දිග අපි කොයිතරම් ਵਿਚාරශීලීව බලන්න ඕනද? ඒක ඇත්ත. මතු පිටින් පේන දේ විතරක් නෙවෙයි. ඔව්. ඒ පණිවිඩය ඇතුලේ සැඟවිලා තියෙන අරමුණු මොනවද? ඒවා අපිට කොහොම බලපාන්න පුරවන්ද කියන එක ගැන. ටිකක් නැවතලා හිතන එක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. අනිවාර්යෙන්ම. ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු කරමින් තමයි අපි අද කතා බහ අවසන් කරන්නේ. ස්තුතියි ඔබට. ඔබටත් ස්තුතියි.